ඔයා හිතන්න ඔයා ගෙදර සත්තු දෙන්නෙක් ඇති කරනවා කූඩු දෙකක දාලා. එක කූඩුවක ඔයා ගිරවෙක් ඇති කරනවා. අනිත් කූඩුවේ ඔයා බල්ලෙක්ව ඇති කරනවා. ඇත්තටම ගොඩක් වෙලාවට ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? මං හිතනවා ගොඩක් අය කූඩුවේ ඉන්න බල්ලට වඩා කූඩුවේ ඉන්න ගිරවට ආදරෙයි. ඇත්තටම ඔයාට මේ දෙන්නගෙන් කවුද වැඩියෙන් ආදරේ? දැනගන්න කරන්න තියෙන එක දෙයයි කූඩුවේ ඉන්න තාක්කල් ඒක අපිට දැනගන්න බෑ. අරින්න කූඩු දෙකම නිදහස් කරන්න කූඩු දෙකම ඔයාට ඇත්තටම ආදරේ කෙනා ඔයත් එක්ක ඉඳී. ඔයා නිදහස දීලා තියෙද්දි ඔයා කූඩුවේ ඇරලා තියෙද්දි ඔයාගෙන් දුරට ඔයාට ආදරේ නැති කෙනා පියාඹල යනවා. බල්ලගේ කූඩුව කොච්චර ඇරලා තියුවත් බල්ල ඔයාව දාලා යන්නේ නැහැ. ඔයාගේ ආරක්ෂාවට ඔයත් එක්කම ඉන්නවා. ගිරවගේ කූඩුව එක මොහොතකටයි ඇරෙන්න ඕනේ. ගිරව ඔයාගෙන් ඈතට පියාඹල යනවා. අපි වැඩියෙන් ආදරේ කරන්නේ අපිට වැඩියෙන් ආදරේ අයට නෙවෙයි. ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන්නේ අපිව මග අරින අයට. අපිව දාලා යන්න හදන අයට. ඇයි අපි එහෙම කරන්නේ? ඔයාට වැඩියෙන් ආදරේ අයව තේරුම් ගන්න. ඔයාට ආදරේ අයට ඔයා ආදරේ කරන්න පටන් ගන්න. ඔයා වෙනුවෙන් ඉන්න අය වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න පටන් ගන්න. ඔයාව මග හරින, ඔයාව අතහරින, ඔයාට ඕනෙම වෙලාවෙදී ඔයාව දාලා යන කිසි කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ ඊටක් ඔයා තියන්න එපා. ඔයාට ආදරේ කරන අය එහෙම වුණොත් ඔයාට මග හැරෙයි. සමහර විට ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් ඔයාට වැඩියෙන් ආදරේ. ඔයාගේ ගුරුවරු වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ වෙන්න පුළුවන්. නමුත් ඔයා වැඩියෙන් ආදරේ ඒ අයට නොවෙන්න පුළුවන්. ඔබේ ජීවිතේ ඔබට ආදරේ අවශ්‍ය කාගෙන්ද කියලා ඔබ තේරුම් ගන්න. මොකද අපේ ජීවිතේ හරි ලස්සන හැඟීමක් තමයි ආදරේ කියලා කියන්නේ. මිනිස්සෙක්ට ගොඩ යන්නත්, මිනිස්සෙක්ට ජීවිතේම වර්ධින්නත් හේතුවක් වෙන්න පුළුවන්. තේරුම් ගන්න ඔයාට කවුද ආදරේ? ඔයා කාටද ආදරේ? හැමෝත් එක්කම සතුටින් ජීවත් වෙන්න.